ඒක අපේ නඩු කටයුතු වලට බාධාවක් වෙන්න පුළුවන්. ඒ නිසා මම සීමිත ආකාරයෙන් යම් කරුණක් කියන්න. පල්ලියත් එක්ක ගිවිසුම්ගත වෙලා යම් කාලයක ව්‍යාපාර පටන් අරගෙන තියෙනවා. අපේ කාලෙට කලින්. එහෙම පටන් ගත්තු යම් ස්ථානයක බාර් එකක් නෙමෙයි රෙස්ටොරන්ට් එකක් පවත්වාගෙන යනවා FL ලයිසන්ස් එක යටතේ. එයා දේශපාලඥයෙක්. කොට එකී දේශපාලඥයා මොකද්ද කරන්නේ? එයා මේ කටයුතු පටන් අරගෙන තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අපි මාලිගාවත්ත පොලිසියට මා ඇතුළුව පුද්ගලිකව පැමිණිලි කරලා මහජන විරෝධතාවකුත් එතන පැවැත්තුවා. අපිත් මේ මහජන විරෝධතාවයේ හිටියා. ඒ වගේම අවශ්‍ය කරන යන්ත්‍රවාසී ලිපි සහ නිත්‍යානුකූල කටයුතු නඩු කටයුතු පවතින තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අපි කටයුතු කරනවා. ඉතින් අපි කවදාවත් කොළඹ මහපල්ලිය හෝ ඇත්ත වශයෙන්ම ඊට කලින් හිටපු බාරකරුවන් ඒ උදවියට ඒ කුලියට ලබා දීපු උදවිය වුවත් මම හිතන්නේ නැහැ මෙවැනි අවශ්‍යතාවයකට ඒගොල්ලෝ කුලියට දුන්නා කියලා. එතකොට අපි මේ දේපල සම්බන්ධයෙන් නැවත බාර දෙන්නට කියලා පැමිණිලි කරලා තියෙනවා. අවශ්‍ය යන්ත්‍රවාසී ලිපි අවල තියෙනවා. අවශ්‍ය නඩු කටයුතු වලට යොමු වෙලා තිබෙනවා. කොළඹ මහපල්ලිය කවදාවත් ඒ අයවලුන්ගෙන් කුලී මුදල් අරගෙන එම පල්ලිය නඩත්තු කරන්න සුක වෙලා නැහැ. ඔවුන් එලෙස මත්පැන් ශාලාවක් මත්පැන් ලබා දෙන්න පුළුවන් රෙස්ටොරන්ට් එකක් පවත්වන නිසා අපි තීරණය කරලා තියෙනවා කොළඹ මහපල්ලිය ඔවුන්ගේ රෙන්ට් එක බාර නොගෙන උන්ට විරුද්ධව නඩු කටයුතු කරන්න. මෙලෙසම අපි කටයුතු කරා කොළඹ පිටකොටුවේ එන මත්පැන් වලට සම්බන්ධ ගන්න නෙවෙයි. ඔය අත්තරමහල් සාප්පු සංකීර්ණයේ සම්බන්ධයෙන් විශාල කුලී මුදලක් අපි අහිමි කරගෙන අපි නඩු කටයුතු කරා අවුරුදු කිහිපයක්. ඊට පස්සේ දැන් අපි ඒක අත්පත් කරගෙන තියෙනවා. ඒ ආකාරයටම තමයි ඔබතුමා සඳහන් කරන ඔය ෆ්ලවර් ඩ්‍රීම් රෙස්ටොරන්ට් කියන ආයතනයට විරුද්ධව අපි මාලිගාවත්ත පොලිසිය පැමිණිලි කරා මහජන උද්ඝෝෂණයක් පවත්වලා තිබෙනවා. මොකද මෙය බාර් එකක් නම් ඒකට වෙනම ගැසට් කරන ලද නීතියක් තියෙනවා. ඒ වගේම FL7 FL8 කියන ලයිසන්ස් සහිත ඔය මේ භෝජනාගාර වලට වෙනම ක්‍රමයක් තියෙනවා. ඒක කෙසේ විය යුත්තේද නිත්‍යානුකූලව ඒ ආකාරයෙන්ම මේ පරිපාලන සභාව කටයුතු කරලා තියෙනවා. ඕගොල්ලන් දන්නවා නීතිමය කාරණාවල පොඩි පරක්කුවක් තියෙනවා. අධිකරණ කටයුතු වල පරක්කුවක් තිබෙනවා. හැබැයි අත්තරමහල් නඩුවත් අපි අවුරුදු කීපයක්ම කතා කරා වගේම මේකත් කරනවා මේකත් ඉවත් කරනවා මේකත් නීති විරෝධී. එතකොට මේ නීති විරෝධී කටයුත්තට එළඹිලා තිබෙන්නේ පූර්වගාමී මේ දායක සභාව මගින් ලබා දෙන නිත්‍යානුකූල ගිවිසුමක් තුල පසුව උන් කරන ලද නීති විරෝධී ක්‍රියාවක් මගින්. ඒක හොඳට පැහැදිලි කරගන්න ඕනේ. දැන් අපි බාරගත්තට පස්සේ ඔහු එකී නීති විරෝධී කටයුත්ත තවම සිදු වෙමින් පවතිනවා. ඒ නිසාම තමයි අපි කුලී අය කරගන්නේ නැත්තේ. කුලී අය නොකරගත්තාම ප්‍රශ්නයක් තියෙනවා. ඒකත් අපි හොඳට දෙනවා. කටයුතු කරන්න පුළුවන් ආකාරයෙන් ඒ කටයුත්ත සිදු වෙමින් පවතිනවා. බොහෝ සීමිත කාලයක් තුල අපිට කියන්න හැකියාවක් ලැබෙයි ඒ වල ප්‍රගතිය. දැනට සමහර විස්තර මට කියන්න බෑ. ඒ නඩු කටයුත්තට ඒක අසාධාරණයක් වෙන නිසා.